මල්ලි මම මේ තක්බීර් වෙලා කියන්නේ. ඇයි මං මේ ටක් කියනකොට මේ ටික් එතන. ඉතින් කොහොමද නොකරනවා? හොඳයි දැන් මේ මගේ වාසදේශ කතා කරන්න දාවේ නැත්නම් පතර ටික විස්තර කියන්න දාවේ. ඉතින් ඔයාව ඉඳලා හිටලා හම්බුණා. කතා නොකර බෑනේ යන්නේ. ඒක තමයි. මේ රටේ තොටේ විස්තර ටික දැනගන්න එක හොඳයි මං කියන්නේ. ඒක හොඳයි. හොඳයි. අපි බලමු එහෙනම් දිවයින පත්‍රය ඈ. ඉස්සල්ලාම ඒක මේ ප්‍රවෘත්තියක් හැටියට ඇවිල්ලා නේද? මොකද්ද? මේ සාමාන්‍ය සිදුවීම්. සිසු ගැටුම් මුස්සන්නේ කැලණි සරසවිය වැසේ. ඉතින් ඕක අහන්න දෙයක් නැහැ. අපි දැන් කිව්වේ හදිස්සියවත් කැලණි සරසවිය උපාධි ප්‍රදාන උත්සවයක් තිබ්බොත්. හරිද? මේ ළමයි හැමදාම එක්කෙනෙක්වත් නොකොඩවා මේ දේශනවලට සහභාගී වෙලා තිබුණොත් ඒවනේ නිවුස්. මේවා ඉතින් මේ හැමදාම වෙන දේවල්නේ. ඒකින්ද මේවත් මේ පත්තරවල ඉස්සරහ පිටුවලට එනවනේ දෙයියනේ. වසර 29කට පටු 28කට පසු යාපනයට ගොඩබිමින් බාණ්ඩු තොගයක් යවයි. ඒකම ඇමති සුසිල්ගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර සන්ධාන නාම යෝජනා බාර දෙයි. ස්වාධීන කණ්ඩායම් 30ක් අප බඳිති. ඔය 30න් කීයක් අප රැකගනීද දන්නේ නැහැ. අප නැති කරගනීද දන්නේ නැහැ නේ. අපත් නැතුවට පරදිනකොට ශ්‍රී ලංකාවේ කටයුතු වලට අතපෙවීමට Human Rights Watch මගක් හොයයි කියලා මේ සඳහන් කරලා තියෙනවා. තැපැල් ඡන්ද ආයුධම්පත් වාරගෙන වදින්න අවසන් තුවල්ලත් මුලතු වැසියන් රැගත් පස්සේ රතු කුරුස නැව ත්‍රීමලයට එයි. ත්‍රීරෝධ රථවලට දුන් පෙට්‍රෝල් සහනාධාරය 70%ක් ලබාගෙන නව රියදුරු බලපත්‍රයට එරෙහිව පෙස්සම ඉවතට කියලා මේ සඳහනක් තියෙනවා. අලුත් රියදුරු බලපත්‍රය ඇත්තටම මේ මම නම් කියන්නේ හොඳයි නේ. ඒකේ අපිට ආරංචි විදියට මේ ලේ සාම්පල් ගැන එහෙමත් තියෙනවා. ඉතින් හදිසි අනතුරක් එහෙම වුණාම ඉතින් ජාත්‍යන්තර තත්ත්වයේ රියදුරු බලපත්‍රයක් කොටි කාලතුවක් වහ මොටර් ප්‍රහාරවල හමුදාව පුදුරුරිප්පු නගරයේ ඇල්ලීමට දැවැන්ත සටනක කියලත් දිවෙන පත්‍රය තමයි වාර්තා කරන්නේ. ඊළඟට අපි යන් දිනමිනේ තියෙන කොටින්ගේ විශාලතම ආයුධ සොයාගනි කියලා ඒකේ ඡායාරූපයකුත් පළ වෙලා තියෙනවා. නාම යෝජනා අදින්න අවසන් කොඩි පෝස්ටර් කටවුට් තහනම්. හරි බලමු අපිත් බලන් ඉන්නේ ඒවා කොච්චර තහනම් වෙයිද කියලා. කැලණි සරසවිය දින නියමයක් නැතුව වැසේ. ඒක නම් ඇත්තටම දිනමින පත්‍රේ නම් හරියට වාර්තා කරලා තිනවා පොඩියට දාලා තිනවා. සන්ධානයේ බස්නාහිරට නම් දෙයි ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කළ ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියන්නේ කොටි ප්‍රහාර වලින් තුවාල ලැබූ දරුවන් 15ක් රිජ්වේ රෝහලට ගෙනලා තිනවා. කදිරගොන්න ඉවත් කිරීමෙන් එජාපයේ බරපතල අර්බුදයක්. විජිත කදිරගොන්න මහතා බස්නාහිර ප්‍රදේශ සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ලෙස තෝරා නොගැනීම ලොකු අර්බුදයක් කියලා කියන්නේ 1970 ගේ නම් එක්සත් ජාතික පක්ෂ හිටියේ මහත්තයෙක් තෝරාගත්තේ නැත්තේ ඇයි කියලා. මහනුවර රෝහලේ පයිප්ප බටේක බිලිඳු මලසිරුරක්. ඔව් මේ රෝහලේ 70 වෙනි වාට්ටුවේ තිබිලා මේ සනීපාරක්ෂක සේවිකාවක් විසින් තමයි සොයාගෙන තියෙන්නේ. ඒ දිනමන පත්තරේ අද පළ වෙලා තියෙන විස්තර. ඊළඟට ලග්බිම 58 වෙනි සේනාංකය පුදුකුඩිරිප්පු නගර මැදයේ හමුදාව කොටි කාලතුවක් වලින් කොටින්ටම පහර දෙති. ඌරගේ මාළු ඌරගෙන් ගේ තියලා කපනවා කියන්නේ ඔක. වැඩක් ආවා. ත්‍රස්තයෝ 32ක් මැරුම් කතේ විශේෂ යාත්‍රා 3ක් අල්ලයි විදේශිකයන් වෙනුවෙන් තැනූ පිහිනුම් තටහකයක් හමුදාව අතේ කියලා ලග්බිම කියනවා. එජාප මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද මන්ත්‍රී පිරිසකගේ ඉල්ලීමක් මත තමයි මේ රැස් වෙන්නේ. බස්නාහිර ඡන්දේ නිදහස් සන්ධානයේ නාම යෝජනා බාර දෙයි කියලත් ලග්බිමේ වාර්තා වෙනවා. ඊළඟට ලංකාදීපේ ප්‍රධානව සිරස්තලේ යාපනයේ හමුදාවලට A9 පාරෙන් ආහාරගෙන යලි ඇරමුණේ වසර 27කට පසුව ඒ ගිය මේ ඓතිහාසික කණ්ඩායම ඡායාරූපයකුත් මේ සටහන් වෙලා තියෙනවා. ඉස්සරහ පිටුවෙන් පළ වෙනවා. පොලිසියෙන් කඳුළු ගෑස් කැලණි සරසවියේ යලිත් සිසු ගැටුමක්. වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමයක් නැතිව වැසෙයි. බස්නාහිර ඡන්දයට සන්ධානයේ නන්දේ කොළඹ නායක සුනිල් ජයමිනි ගම්පා ප්‍රසන්න රණතුංග කළුතර රෙජිනෝල් කුරේ ඒගොල්ලෝ තමයි නායකයෝ. සන්ධානයේ ඡන්දසරණ මෙහෙවන්න අගමැති තුමා බාර අරන් තිනවා. පුදුකුඩිරිප්පෙන් ඇල්ලූ කාලතුවක් දෙක අත්අදා බලයි පාවිච්චි කර කතාවේ උසස් තත්ත්වයේ බව හමුදාව කියයි. හදිසියකදී අර්ථසාධක අරමුදලින් 130ක් ගැනීමේ අපහසුකම අප්‍රේල් සිට අපහසුකම ඒක තමයි දැන් අපහසුකමනේ මේ හදිසියකදී අර්ථසාධක අරමුදලින් 130ක් ටක් ගාලා ගිහලා ගන්න පුළුවන් හදිසියක් වුණාම නැගින මහයමතගේ උපදේශකට නිකුත් කළ පිස්තෝලය සොරකම් කළා. මහයමතගේ සේවකයෙකු අල්ලන්න සොයයි මිනිහා අන්තරාධාන වෙලා. සාක් විදේශ ඇමති සමුළුව හෙට කොළඹදී පටන් ගන්නවා කියලා මේ ලංකාදීපේ තියෙනවා. ඉතින් ඕවා තමයි අද මුල් පිටුව වලට ඇවිල්ලා තියෙන්නේ. අපි අතුල් පිටුව වලට යන්න ඉස්සලා යනවා කෙටි විරාමයකට.